ඉදිකිරීම් කටයුතු වලට අධික බර ප්‍රවාහනයට සහ වෙනත් වැඩ කටයුතු වලට පාවිච්චි කරන ලෝකේ තියෙන සුපිරිම කාර්මික ට්‍රැක්ටර් 10ක් ගැන මේ වීඩියෝ එකෙන් අපි තොරතුරු හොයලා බලමු. ඒ ගැන සම්පූර්ණ විස්තර දැනගන්න මේ වීඩියෝ එක වෙනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න. අංක 1 නිකලස් ට්‍රැක්ටෝමාස් D75 8x8. අතිවිශාල බරක් ප්‍රවාහනය කරන්න ප්‍රංශයේ නිෂ්පාදනය කරපු ට්‍රක් රථයක් තමා මේ. විශාල බරක් වැඩි දුර ප්‍රමාණයක් ප්‍රවාහනය කරන එක තමා මේකේ ප්‍රධානම අරමුණ වෙන්නේ. මේ ට්‍රක් එකේ දිග මීටර 10.6ක්. ඒ වගේම මුළු බර ටොන් 40ක් වෙනවා. ටොන් 1000ක බරක් ඇදගෙන යන්න පුළුවන් හැකියාවක් මේ රථයට තියෙන හින්දා ලෝකේ බලවත්ම ප්‍රයිම් මෝර් ට්‍රක් රථය විදිහට මේක වාර්තා පොත්වලට එකතු වෙලා තියෙනවා. මීට අමතරව කාන්තාර, හිම සහිත ප්‍රදේශ, යුදමේ ගැටුම් පවතින ප්‍රදේශවල වගේම විශාල පතල්වල පවා මේ රථයට සේවයේ නිරත වෙන්න පුළුවන්. ඇක්සල් දෙකකින් සමන්විත වෙන මේ ට්‍රක් එකේ උපරිම බලයක් සපයන්න පුළුවන් අශ්ව බල 900ක එන්ජිමක් අන්තර්ගත වෙනවා. ඒ වගේම උපරිම පැයට කිලෝමීටර් 63ක වේගයක් මේ හරහා ලබා ගන්න පුළුවන්. මේ වෙනකොටත් දකුණු අප්‍රිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ විශාල පතල් කිහිපයකම මේ ට්‍රක් රථ සේවයේ යොදවලා තියෙනවා. අංක 2 XCMG XCA 1600. මේ තියෙන්නේ චීනයේ නිෂ්පාදනය කරපු ඇක්සල් 9ක දුඹකරයක්. මේක ප්‍රධානම් වශයෙන් නිර්මාණය කරලා තියෙන්නේ සුළං බලාගාර ඉදි කරන්න. අතිවිශාල බරකින් යුක්ත වෙන සුළං ටර්බයින පවා මේ රථය හරහා පහසුවෙන්ම ඉහළට ඔසවලා සවි කරන්න හැකියාව තියෙනවා. මේ රථයේ දිග මීටර 21.5, උස මීටර 4ක් සහ මුළු බර ටොන් 96ක් වෙනවා. මේ දොඹකරයට ඔසවන්න පුළුවන් උපරිම බර ධාරිතාව ටොන් 1600ක් විතර වෙනවා. ඒ වගේම මේකේ තියෙන දොඹකරයේ සහිත කොටස මීටර 155ක් ඉහළට ඔසවන්න පුළුවන්. සාමාන්‍යයෙන් සුළං බලාගාරයක උස මීටර 120ක් විතර වෙනවා. විවිධ ප්‍රදේශ අනුව මේ උස වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මේ සුළං බලාගාරවල තියෙන ටර්බයින් එකේ සුළං පෙති නැතුව බර සාමාන්‍යයෙන් ටොන් 56ක් විතර වෙනවා. හැබැයි චීනය මේ දොඹකරේ පාවිච්චි කළා මීටර් 140ක් උස සුළං බලාගාර කුළුණක් ඉදි කළා සුළං පෙති නැතුව ටොන් 90ක් බර ටර්බයින් එක හයි කළා ලෝක වාර්තාවක් තියලා තියෙනවා. ඒ හින්දා මේ දොඹකරය ලෝක වාර්තාවකටත් හිමිකම් කියනවා. මීට අමතරව මේ රථේ අශ්ව බල 640ක එන්ජිමක් අන්තර්ගත වෙනවා. ඒ අනුව උපරිම පැයට කිලෝමීටර් 80ක වේගයක් මේ රථයට ලබා ගන්න පුළුවන්. අංක 3 Rex Bees. ඉතා කාර්යක්ෂමව පතල්වල සේවයේ යෙදෙන ට්‍රක් රථයක් තමා මේ. ඕස්ට්‍රේලියාවේ තමා මේ ට්‍රක් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. වෙනත් වර්ගවල මේ හා සමාන ට්‍රක් රථ එක්ක සංසන්දනය කරනකොට මේ ට්‍රක් එක ඉන්ධන පරිභෝජනය කරන්න 40%ක් විතර අඩු වෙනවා. මේ ට්‍රක් එකේ දිග මීටර 14.3, උස මීටර 4.8ක් වගේම මුළු බර ටොන් 67ක් වෙනවා. ඕනෑම දුෂ්කර භූමියක පවා පහසුවෙන් වැඩ කටයුතු කරන ගමන් රියදුරාගේ ආරක්ෂාව සහතික කරන බහුවිධ ආරක්ෂක පද්ධති වලිනුත් මේ රථය සමන්විත වෙනවා. මේ ට්‍රක් එකේ තියෙන ප්‍රධානම විශේෂත්වය වෙන්නේ මේකේ ඇක්සල් 5ක් තියෙනවා. ඒ වගේම ටයර් 20ක් තියෙනවා. අශ්ව බල 1100ක බලයක් සපයන්න පුළුවන් එන්ජිමක් තමයි මේ රථය අන්තර්ගත වෙන්නේ. ඒ හින්දා උපරිම පැයට කිලෝමීටර් 60ක වේගයක් ලබා ගන්න පුළුවන්. මීට අමතරව උපරිම බර ටොන් 160ක්. එහෙම නැත්නම් ඝන මීටර 130ක ධාරිතාවයක් ප්‍රවාහනය කරන්නත් හැකියාව තියෙනවා. අංක 4 Volvo FH16. අතිවිශාල බලයක් තියෙන භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථයක් තමා මේ. උපරිම කාර්යක්ෂමතාවයෙන් සේවා සැපයීමට ස්වීඩනය තුළ තමා මේ රථය නිර්මාණය කරලා තියෙන්නේ. ලෝකේ පුරාම තියෙන විවිධ වර්ගයේ මාර්ගවල ටොන් ගාණක් බර භාණ්ඩ ප්‍රවාහනය කරන්න මේ රථය පාවිච්චි කරන්න පුළුවන්. මේ රථයේ සම්පූර්ණ දිග මීටර් 5.7ක්. මුළු බර ටොන් 18ක් වගේම සම්පූර්ණ ටොන් 60ක බරක් මේ රථය රැගෙන යන්න පුළුවන්. මීට අමතරව උසස්ම ආරක්ෂක පද්ධතියක්, රියදුරු ආරක්ෂක සංවේදන පද්ධතියක් සහ කැමරා දර්ශන පද්ධතියකින් මේ රථයේ ආරක්ෂාව වැඩි දියුණු කරලා තියෙනවා. සම්පූර්ණ අශ්ව බල 750ක බලයක් සපයන්න පුළුවන් එන්ජිමක් මේ රථය අන්තර්ගත වෙනවා. ඒ වගේම ඒ හරහා උපරිම පැයට කිලෝමීටර් 90ක වේගයක් ලබා ගන්න පුළුවන්. අංක 5 Dramis DT 150. ඉහළ කාර්යසාධනයක් එක්ක විශාල ඛනිජ ද්‍රව්‍ය ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්න කැනඩාව තුල නිෂ්පාදනය කරපු
ට්‍රක් රථයක් තමා මේ. මේ ට්‍රක් එකේ සම්පූර්ණ අශ්වබල 605ක බලයක් සපයන්න පුළුවන් එන්ජිමක් අන්තර්ගත වෙනවා. ඒ වගේම සම්පූර්ණ ටොන් 150ක බරක් රැගෙන යාමටත් හැකියාව තියෙනවා. අවශ්‍ය නම් සම්පූර්ණ ධාරිතාවයෙන් පටවලා තියෙද්දි උපරිම පැයට කිලෝමීටර් 50ක වේගයක් ලබා ගන්න පුළුවන්. මේකේ මේ සවි කරලා තියෙන ටේලර් දෙකේම සම්පූර්ණ ධාරිතාව ඝන මීටර 80ක්. අපි දන්න සාමාන්‍ය ට්‍රක් රථ වලට වඩා ටිකක් වෙනස් විදිහකට තමයි මේකේ ද්‍රව්‍ය ගොඩ බෑම කරන්නේ. වාර්තා වෙන විදිහට දැනටමත් මේ රථ විශාල ප්‍රමාණයක් කැනඩාවේ පතල් වල වැඩ කටයුතු වලට යොදවලා තියෙනවා. අංක 6 ඔස්කෝෂ් S සීරියස්. නගරවල සහ දුෂ්කර භූමිවල පහසුවෙන්ම ක්‍රියා කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරපු කොන්ක්‍රීට් මික්ස් කරන රථයක් තමයි මේ. මේ වාහනයේ ප්‍රධාන අරමුණ වෙන්නේ කොන්ක්‍රීට් විශාල ප්‍රමාණයක් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සහ ඉක්මනින් වැඩි කොන්ක්‍රීට් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන එක. සම්පූර්ණ අශ්වබල 400ක ධාරිතාවක් සහිත එන්ජිමකින් මේ රථය සමන්විත වෙනවා. ඒ වගේම පිටිපස්සේ තියෙන කොන්ක්‍රීට් මිශ්‍ර කරන ටැංකියේ ධාරිතාව ලීටර 8500ක් වෙනවා. රියදුරාට පහසුවෙන්ම රියදුරු කුටිය තුල ඉඳන්ම මේක පාලනය කරන්න පුළුවන් හින්දා අවශ්‍ය ආකාරයට අවශ්‍ය තැනට කොන්ක්‍රීට් බෙදා හරින්න පුළුවන්. අංක 7 ER 12/2000. තුර්කියේ නිෂ්පාදනය කරපු නව පරම්පරාවේ ඇදගෙන යන සුපිරිම ට්‍රක් රථයක් තමයි මේ. ඒ වගේම මේක පිටිපස්සේ තියෙන දොඹකරයෙන් ටොන් 40ක බරක් ඔසවන්නත් පුළුවන්. මේ රථයේ දිග මීටර 10.6ක්, උස මීටර 4ක් වගේම මුළු බර ටොන් 34ක් වෙනවා. විශේෂම දේ වෙන්නේ මේ රථයේ තියෙන දොඹකරේ ටොන් 60ක බරක් අදින්න පුළුවන් වින්ච් 4ක් තියෙනවා. ඒ වගේම ඒ හරහා ටොන් 40ක බරක් ඔසවන්නත් පුළුවන්. ඊට අමතරව මේකේ පිටිපස්සේ කොටසේ තියෙන ආධාරකය පාවිච්චි කරලා තිරස් අතට ටොන් 32ක වාහනයක් ඇදගෙන යන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා අනුතුරට ලක්වුණු ඕනම වර්ගයේ වාහනයක් අදාළ ස්ථානයේ ඉඳන් වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කරන්න මේ රථය පාවිච්චි කරන්න පුළුවන්. අංක 8 Mercedes-Benz AX OV. බ්‍රසීලය තුල ප්‍රධානම වශයෙන් භාවිතයට ගන්න මේ ට්‍රක් රථය ටිකක් විශේෂයි. මොකද මේ රථවල මුදල්, රත්තරන් බඩු, සුපෝගි භාණ්ඩ වගේ වටිනා කින බඩු භාණ්ඩ බැංකුවලට සහ අනෙකුත් අදාළ ස්ථානවලට ප්‍රවාහනය කරන්න තමයි පාවිච්චි කරන්නේ. මේ වාහනේ තියෙන හැකියාවන් සහ ආරක්ෂාවන් වැඩි කරන්න බෙන්ස් සමාගම විශේෂ වෙනස්කම් කිහිපයක්ම සිදු කරලා තියෙනවා. සම්පූර්ණ ඝන මීටර 175ක ධාරිතාවයක් සහිත මේ ට්‍රක් රථයට අවශ්‍ය නම් ටේලර් දෙකක් සම්බන්ධ කරන්නත් හැකියාව තියෙනවා. මීට අමතරව ආරක්ෂිත කැමරා පද්ධතියකින් මේ රථයට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ගමන් කාර්යක්ෂමව සහ ආරක්ෂිතව ඕනෑම භාණ්ඩයක් මේ රථය හරහා බෙදා හැරීමට අවස්ථාව සලසලා දීලා තියෙනවා. අංක 9 ඩෝල් ලොගෝ 12K. ජර්මනියේ නිෂ්පාදනය කරපු කාර්යක්ෂමව දැව පටවන්න සහ ප්‍රවාහනය කරන්න පුළුවන් ඇක්සල් 3කින් සමන්විත වෙන රථයක් තමයි මේ. MAN TGS 33500 ට්‍රක් රථයක තට්ටුවක්මත් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. විශේෂම දේ වෙන්නේ මේකේ රියදුරු කුටිය ඉහළට ඔසවලා අංශක 300ක වට ප්‍රමාණයක් කරකවන්න පුළුවන්. ඒ හින්දා රථයේ රියදුරාටම වෙන කෙනෙකුගේ උදව්වක් නැතුව මේ රථයේ තියෙන දොඹකරේ පාවිච්චි කරලා අවශ්‍ය ලී ටික පහසුවෙන්ම ටේලරයකට පටව ගන්න පුළුවන්. අශ්වබල 500ක එන්ජිමක් සහිත මේ රථේ ටේලරයත් එක්කම බැලුවාම මීටර 22ක විතර දිගකින් යුක්ත වෙනවා. අංක 10 හෝල්මැක්ස් 3900. ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරපු ඕනෑම කාලගුණ තත්ත්වයකට ඔරොත්තු දෙන බහුකාර්ය ට්‍රක් රථයක් තමයි මේ. ප්‍රධානම වශයෙන් දිගදුර වැඩවලදී උපරිම කාර්ය සාධනයක් සහ ආරක්ෂාවක් මේ රථය හරහා ලබා දෙනවා. මේ රථය ප්‍රධානම වශයෙන් ප්‍රවාහන ට්‍රක් රථයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. පතල් වල තියෙන අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න, වතුර ප්‍රවාහනය කරන්න වගේම විශාල බුල්ඩෝසර්, චේන් බැකෝ වැනි යන්ත්‍රෝපකරණ කිසිම ගැටලුවක් නැතුව ප්‍රවාහනය කරන්න මේ රථයට හැකියාව තියෙනවා. විශේෂම දේ වෙන්නේ ප්‍රවාහනය කරන්න අවශ්‍ය දේ අනුව මේකේ ටේල් එක වෙනස් කරන්න පුළුවන්. මේ වාහනේ සම්පූර්ණ දිග මීටර 12.8ක්. ඒ වගේම මුළු බර ටොන් 53ක් වෙනවා. සම්පූර්ණ අශ්වබල 780ක එන්ජිමකින් බලගැන්වෙන මේ ට්‍රක් රථයට ටොන් 100ක බරක් රැගෙන යන්න පුළුවන් වගේම
උපරිම පැයට කිලෝමීටර් 75ක වේගයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයා මොකද හිතන්නේ? ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඉස්සරහට මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා තියාගන්න.